ආයි තාරුණ්‍යයේ ගත වෙන කාලේ ගන්න අත්දැකීම් අපිට බැහැනේ වයසට ගිහිල්ලා ගන්න. දැන් ඔය සමහර ගොඩාක් අපේ වැඩිහිටි අම්මලා තාත්තලාගේ තියෙන ප්‍රශ්නයක්නේ සමහර විට තරුණ තරුණියෝ හොඳ ඇඳුමක් ඇඳන් යනවා දැක්කත් ඒකට බයිනානේ. හොඳ වාහනයක් අරගෙන ගියක් දොරක් හදාගෙන හිටියත් එක්ක බයිනවනේ. ඔකුන් කුඩු විකුණනවත් දන්නේ නැහැ. කොහොම එකපාර ඔහොම දියුණු වෙනවත් දන්නේ නැහැ. ඒතකොට අර ඒ වගේ ප්‍රශ්න එන්නේ තමන්ගේ තාරුණ්‍ය ඒ අයට නිසි ආකාරයෙන් ගෙවා ගන්න බැරි වෙච්ච නිසානේ. ඒ කාලේ හම්බ කරගත්ත ඊට ඉතුරු කරගත්ත සමහර විට අඳින්න පළඳින්න ඇඳුමක් ගත්තේ නැත්තම් ඒ කාලේ හොඳ වාහනයක් අරගෙන ඒ කාලේ ගත කරන්න ඕනේ අත්දැකීම් ටික ගත්තේ නැත්තම් වයසට යද්දි සල්ලි ඉතුරු වෙනවා. අර හම්බ කරගත්ත දේවල් ටික ඉතුරු වෙනවා. හැබැයි ජීවිතේ අර විඳින්න ඕනේ කාලේ අවශ්‍ය දේවල් එකතු කරගත්තේ නැහැනේ. ඒකේ මේ අයහපත් පැත්ත තමයි වයසට ගියන් පස්සේ ඊට පස්සේ මේ තරුණ අය හොඳ ඇඳුමක් ඇඳත් බයින්න ගන්නවානේ. හොඳ වාහනයක ගියත් බයින්න ගන්නවා. මොන දේ කරන්න ගියත් බයින්න ගන්න අර ඇරියස් එකක් පිට කරන්න යනවා. මම කියන්නේ ජීවිතේ අරමුණු වලට යන්න. හැබැයි අවසානයේදී අපරාධي අර කාලේ මේ ටික කරගන්න බැරි වුණා නේද කියන කලකිරීමට යන්න එපා. ඒ අරමුණු පස්සෙම යනවා කියලා තමන්ව අහිමි කරගන්න එපා. හැම වෙලාවෙම උත්සාහවන්ත වෙන්න. සතුටින් නිදහසේ ඒ අරමුණට යන්නනේ. එතකොට අපිට තියෙන හිතවත්කම් තමයි ඔය වටපිටාවේ තියෙන හිතවත්කම් මගේ අරගන්න එපා. මේ මොකද ඔය තියෙන දේ උදාහරණ දේශනා කරේ මේ හැමදේම අනිත්‍යයි. මේ හැමදේම වෙනස් වෙන සුළුයි. මොන තරම් අපි මහන්සි වුණත් සමහර විට කොච්චර මිල මුදල් තිබ්බත් කොච්චර දේපල ඉඩකඩම් තිබුණත් කොච්චර යාන වාහන තිබුණත් මොන දේ අපිට තිබුණත් ඕක මොන ජනප්‍රියත්වයේ තිබුණත් නේ සමාජයේ කොයි තැනක හිටියත් ඊළඟ තප්පරේ ඕක නැති වේද කියන්න බෑනේ. ඒකට ඒ වගේ අවිනිශ්චිත ඒ වගේ වෙනස් වෙන ස්වභාවයකින් යන නිසා අර අරමුණු පස්සේම අපි ඕනවට වඩා අල්ලාගෙන යෑම තුලින් සමහර විට කවදා හරි දවසක කලකිරෙන දෙයක් ජීවිතේ ඇති වෙන්න බැරි කමක් නැහැ.